Hello everyone, welcome back to my YouTube channel. ඉතින් මම මේ අවුරුදු පටන් ගන්න කලින් තමයි ස්ටඩි ටේබල් මේක් ඕවර් එකක් කරන්න හිතාගෙන හිටියේ. ඒ වුණාට කරන්න බැරි වුණා. ඉතින් මාර්තු මාසෙ විතර වෙද්දි මට පොඩි බඩු ටිකක් හම්බ වුණා මම ස්ටඩි ටේබල් මේක් ඕවර් එක කරන්න. ඊට පස්සේ මට හිතුණා මගේ ස්ටඩි ටේබල් මේක් ඕවර් එක කරන්න. මම ස්ටඩි ටේබල් එක ලොකුවට වෙනස් කරන්නේ නැහැ. තියෙන විදිහටම පොඩ්ඩක් වෙනස් කරන්න තමයි යන්නේ. මේක සිම්පල් ස්ටඩි ටේබල් මේක් ඕවර් වීඩියෝ එකක්. ඉතින් මගේ ස්ටඩි ටේබල් එකට මම ටේබල් ක්ලොත් එකක් ගත්තා. මෙච්චර කාලයක් මට ටේබල් ක්ලොත් එකක් ගන්න බැරුව හිටියේ. හොඳ එකක් හොයාගන්නත් බැරි වුණා. ඉතින් මම අර ලේඩි ජේ ගිහිල්ලා ආල්ට ලොග් එකක් කරලා තිබුණානේ. ලේඩි ජේ එකෙන් තමයි මම මේ ටේබල් ක්ලොත් එක ගත්තේ. ලේඩි ජේ එකට ගිහිල්ලා මම ස්ටෝරේජ් බොක්ස් කීපයක් ගත්තා. ඉතින් මෙන්න මේ දෙක ගත්තේ මගේ පොඩි බඩු ටික දාන්න. ඊට පස්සේ මම මේ ස්ටෝරේජ් බොක්ස් එක ගත්තේ මගේ පැඩික් ලම්ස් එහෙම දාන්න. මම මෙච්චර කාලයක් මෙන්න මේ පෙන් හෝල්ඩර් එකේ දාගෙන හිටපු පැටිගම්ස් ටික මෙන්න මේ ස්ටෝරේජ් බොක්ස් එකට දාන්න හිතුවා. පස්සේ මගේ මෙන්න මේ පෑන් ටික මම මේකට දාගන්න හිතුවා. ඔක්කොම ටික දාන්න ඊට මම නිසා මම නිතරම පාවිච්චි කරන පෑන් ටික විතරයි. මේ පෑන් නම් මම නිතරම පාවිච්චි කරන පෑන් ටික විතරයි. මට මෙන්න මේ highlighter set එක හම්බුනේ birthday gift එකක් විදිහට. මම හිතුවා මේ set එකත් අර pen holder එකටම එකතු කරගන්නවා කියලා. මගේ කලින් තිබ්බ ස්ටෝරේජ් බොක්ස් එකමයි අලුත් එකක් ගත්තේ නෑ. මොකද ඒක තාම හොයාගන්න තියෙන නිසා. මම මේ ස්ටෝරේජ් බොක්ස් එකට මගේ කවර් පෙට්ටියේ පංච එකයි දාගත්තා. දැන් මේ ස්ටෝරේජ් එක ඕගනයිස් කරගන්න.
අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම මේක සිම්පල් ස්ටඩි ටේබල් මේකෝවර් එකක්. මගේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ තියෙන ideas comment කරන්න. ඒ වගේ මේ වීඩියෝ like එකක් දාන්න.